ආයුබෝවන් ඔයාලා හැම දිනාටම. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද ගෙනල්ලා තියෙන්නේ අස්සසුම ඇතුළු අනිකුත් සියලුම දීමන සම්බන්ධ සංශෝධන වූ වාර්තාවයි. ඉතින් වීඩියෝ එක බලන් ඉන්න හැමෝම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඕගොල්ලන්ට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු එවලේම ඕගොල්ලන් ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ අස්වැසුම ඇතුළු අනෙකුත් සියලුම දීමන සංශෝධනය කිරීමෙන් පසු ගොඩක් අය කලබල වෙලා තියෙනවා. ඉතින් අද මම මුලින් ඉඳන් සරලව කියනවා සංශෝධනය වුණ දීමනා මොනවාද? එම දීමනා ඔයගොල්ලන්ට ලබා දෙන කාල සීමාව ඇතුළු සියලුම වැදගත් තොරතුරු මේ වීඩියෝ එකෙන් ලබා දෙනවා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් වෙනකන් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. පළමුව පවුල් ඒකක සඳහා සහන ගත්තොත් මෙම ක්‍රමයටතේ පවුල් ඒකක ලක්ෂ 19කට අධික සංඛ්‍යාවක් සඳහා මාසික දීමනා ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉස්සලාම ගත්තොත් අන්ත දිලිඳු පවුල් ගත්තොත් පවුල් 4,80,000ක් සඳහා රුපියල් 17,500ක මාසික දීමනාවක් 2027 ජූනි දක්වා ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම දුප්පත් පවුල් සඳහා පවුල් 9,60,000ක් සඳහා රුපියල් 10,000ක මාසික දීමනාවක් 2027 ජූනි දක්වා ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම අවදානමට ලක්විය හැකි පවුල් සඳහා පවුල් 4,80,000ක් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් 2026 ජූනි දක්වා මාස 6ක කාල සීමාවක් දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම විශේෂ පුද්ගල කාණ්ඩ සඳහා වන සහන ගත්තොත් මෙම ක්‍රමය මගින් විශේෂිත අවශ්‍යතා සඳහා පුද්ගලයන් ලක්ෂ 12කට වැඩි පිරිසක් ඍජු මූල්‍ය ලබා දෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආබාධිත පුද්ගලයන් සඳහා පුද්ගලයන් ලක්ෂ 2ක් සඳහා රුපියල් 10,000ක මාසික දීමනාවක් මාසිකව ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම වකුගඩු රෝගීන් සඳහා වකුගඩු දීමනාව පුද්ගලයන් 70,000ක් සඳහා රුපියල් 10,000ක මාසික දීමනාවක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් සඳහා වැඩිහිටි දීමනාව අවුරුදු 70කට වැඩි පුද්ගලයන් ලක්ෂ 10ක් සඳහා රුපියල් 5,000ක මුදලක් මාසිකව ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඇත්තටම මෙන්න මේ විදිහට තමයි සංශෝධන කටයුතු රජය මගින් සිදු කරලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට මේ වගේ වැදගත් තොරතුරු සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාට දැනගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.